2025 මැයි 14 වෙනිදා ගුරු මාරුව සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ ගුරු ග්‍රහයා මිථුන රාශියට තමයි සංක්‍රමණය වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ඔක්තෝබර් මාසයේ 18 වෙනිදාට 2025 ඔක්තෝබර් 18 වෙනිදාට කටක රාශියට ගුරු ග්‍රහයා සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ 2025 වසරට රාශි දෙකකට මේ ගුරු ග්‍රහයාගේ සංක්‍රමණය සිද්ධ වෙනවා. මේ ගුරු සංක්‍රමණය හරහා සිදුවන බලපෑම කන්‍යා ලග්නයට වගේම තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන කියන ලග්න වලට බලපාන විදිය තමයි අද මම වීඩියෝ එක හරහා කතා කරන්නේ. සෑම ලග්න හිමියෙක්ම දැනගත යුතු කරුණක් තියෙනවා. ගුරු ග්‍රහයාගේ දහනයක් සිද්ධ වෙනවා 2025 ජූනි 12 වෙනිදා. ඒ වගේම තමයි 2025 ජූලි 9 වෙනිදාට තමයි මේක අවසන් වෙන්නේ. ඉතින් මේ කාලවකවානුව තුලදී යහපත් දේවල් වලට මුදල් ආයෝජනය කිරීමෙන් ඒ වගේම අලුත් ව්‍යාපාර පටන් ගැනීමෙන් වැළකී සිටින්න ඕනේ. මොකද ඒවයින් පාඩු ලබන්න පුළුවන් නිසා. ඒ ගැන දිනුවත් වෙලා අපි බලමු මේ ගුරු මාරුවෙන් ඔයාලට වෙන බලපෑම මොකක්ද කියන එක. මුලින්ම මම යන්නේ කන්‍යා ලග්න හිමියන්ට ගුරු මාරුවෙන් වෙන බලපෑම. ගුරු ග්‍රහයා 10 වෙනි භාවයේ වගේම 11 වෙනි භාවයේ හරහා තමයි ගමන් කිරීම සිද්ධ වෙන්නේ. 10 වෙනි භාවය කියන්නේ රැකියා ස්ථානය. ඉතින් ඔයාලගේ රැකියා තත්ත්වය උසස් වෙන්න පුළුවන්. මොකද ගුරු ග්‍රහයාගේ බලපෑම නිසා. කන්‍යා ලග්න හිමියන්ට රැකියා ජීවිතය තුළ නායකත්වයේ හිමි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යාපාර කරන හැමෝටම උපාය මාර්ගික සැලසුම් කිරීම තුළින් සාර්ථකත්වය අත් කරගන්න හැකියාව තියෙනවා. හැමෝගෙම පිළිගැනීමට ලක් වෙන කාලයක් කියන්න ඕනේ. ඒ වගේම තමයි 11 වෙනි භාවයට ඔක්තෝබර් මාසයේදී ගුරු ග්‍රහයාගේ සංක්‍රමණය සිද්ධ වෙනවා. මේ වෙලාවේදී ගොඩාක් වෙලාවට අවධානය යොමු කරන්නේ ලාභ ලැබීම උදෙසා. ඉතින් ලාභස්ථානයේ ඉන්න ගුරු ග්‍රහයාගෙන් ඔයාලට වාසනාව උදා වෙනවා. ලාභ ලැබීම වැඩි වෙනවා. ඒ වගේම තමයි සහයෝගීතාවයේ අනුව වැඩ කිරීම තුළින් ජීවිතයේ සාර්ථකත්වය අත් කර ගන්නත් මේ වෙලාවේදී හැකියාව ලැබෙනවා. ඊළඟට මම කියන්නේ තුලා ලග්න හිමියන් ගැන. බ්‍රහස්පති ග්‍රහයා 9 වෙනි භාවයේ හා 10 වෙනි භාවයට තමයි සංක්‍රමණය වීම සිද්ධ වෙන්නේ. මැයි මාසේ 14 වෙනිදා 9 වෙනි භාවයට සංක්‍රමණය වීම හරහා උසස් දැනුම ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. උසස් අධ්‍යාපනය තුලින් ඉහළට යාමට අවස්ථාව ඉඩකඩ සැලසෙනවා. රැකියා ජීවිතය තුලත් උසස් වීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආගමික කටයුතු වලට වගේම ආධ්‍යාත්මික ජීවිතයක් සඳහා වැඩි උනන්දුවක් ඇති වෙනවා. දුර ගමන් යන්න වගේම සිද්ධාස්ථාන කරා යන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තමයි විදේශ ගමන් සම්බන්ධව යහපත් වාතාවරණයක් උදා වෙන්නේ. ඒ වගේම තමයි ඔක්තෝබර් මාසයේ තුලදී ගුරු ග්‍රහයා කටක රාශියට සංක්‍රමණය වීම හරහා රැකියා ජීවිතයේ වර්ධනයක් සිදු වෙන්න පුළුවන්. ජනතාව අතර තියෙන පිළිගැනීම වැඩි වෙනවා. උසස් තනතුරු ලාභ ලැබෙන්න පුළුවන් කාලයක්. දිගු කාලිනී ලක්ෂ සඳහා ජීවිතේ යොමු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දිගු කාලින ආයෝජන සඳහා යොමු වෙන්න පුළුවන් කාලයක්. ඊළඟට මම කියන්නේ වෘශ්චික ලග්න හිමියන්ට ගුරු මාරුවෙන් වෙන බලපෑම. බ්‍රහස්පති ග්‍රහයා 8 වෙනි භාවයට වගේම 9 වෙනි භාවය හරහා මේ වසරේදී ගමන් කරන්නේ. මේ වෙලාවේදී වෘශ්චික ලග්න හිමියන්ට ජීවිතයේ හොඳ පරිවර්තනයක් සිදු වෙන්න පුළුවන්. මැයි මාසේ 14 වෙනිදාන් පස්සේ තමුන්ගේ තියෙන තීක්ෂණ බුද්ධිය හරහා තමුන්ගේ මූල්‍යමය වෙනස්කමක් සිදු වෙන්න පුළුවන්. ජ්‍යොතිෂ පිළිබඳව ඒ වගේම গুপ্ত විද්‍යාව පිළිබඳව හොඳ පරිශ්‍රණයක් එල්මක් ඇති වෙන කාලයක්. ඒ වගේම තමයි වෘශ්චික ලග්න හිමියන්ගේ කටක රාශියට ඔක්තෝබර් මාසයේදී ගුරු ග්‍රහයාගේ සංක්‍රමණය වීම හරහා ජීවිතයේ කෙරෙහි වඩා සුබවාදී ප්‍රවේශයක් ඇති වෙන්න වර්ධනය කරගන්න අවස්ථාව සැලසෙනවා. භාවනා ආදියට යොමු වෙනවා වගේම ආධ්‍යාත්මික දේ සම්බන්ධව ඉගෙනීම් වලට යොමු වෙන්න පුළුවන්. මේ සම්බන්ධව ඉදිරියට යන්න වැඩිහිටියන්ගෙන් උපදෙස් ලැබෙන කාලයක් විදිහට මේ කාලවකවානුව හඳුන්වන්න පුළුවන්. පවුලේ උරුමයන් සම්බන්ධව අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි අතීතයේ ගැටලු තියෙනවා නම් ඒවටත් අවධානය යොමු කරන කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඊළඟට මම කියන්නේ ධනු ලග්න හිමියට ගුරු මාරුවෙන් වෙන බලපෑම සම්බන්ධව. බ්‍රහස්පති ග්‍රහයා මේ වෙලාවේදී 7 වෙනි භාවයට වගේම 8 වෙනි නිවාස හරහා තමයි මේ වසරේදී සංක්‍රමණය වීම සිද්ධ වෙන්නේ. 7 වෙනි භාවයේ සංක්‍රමණය වීම මැයි මාසේ 14 වෙනිදා සිද්ධ වෙනවා. විවාහ අපේක්ෂාවෙන් හිටපු තරුණ තරුණියන්ට ඔන්න විවාහය සඳහා කාලය එළඹිලා තියෙන්නේ. අවබෝධයෙන් නිවසීමෙන් කටයුතු කිරීම තුළින් පුද්ගලික සම්බන්ධතා වැඩි දියුණු කරගන්න පුළුවන් කාලයක්. හවුල් ව්‍යාපාර තුළින් හොඳ ප්‍රගතියක් අත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔක්තෝබර් මාසයේදී බ්‍රහස්පති ග්‍රහයා කටක රාශිය හරහා සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. තමුන්ගේ මූල්‍ය ආයෝජන ප්‍රවේශමෙන් හසුරුවා ගන්න මේ වෙලාවේදී ඔයාලා දැනුවත් වෙන්න ඕනේ. මොකද ආයෝජනයක් කරනකොට ගොඩාක් දුරට හිතලා බලලා
මේ වෙලාවේදී කල්පනාවෙන් ආයෝජනය කිරීම සිදු කරන්න ඕනේ. මේ කාලය තුලදී හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඔන්න ටිකක් කල්පනාවෙන් ඒ සඳහා සූදානම් වෙන්න අවශ්‍ය වෙනවා. තීරණ ගැනීමේදී නිවැරදිව තීරණ ගත යුතුයි. මොකද 8 වෙනි භාවයේ ගුරු ග්‍රහයේ සංක්‍රමණය හරහා පාඩු සිදු වෙන්න පුළුවන්. ඊළඟට මම කියන්නේ මකර ලග්න හිමියන්ට ගුරු ග්‍රහයෙන් වෙන බලපෑම. මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ 6 වෙනි භාවයේ වගේම 7 වෙනි භාවයේ හරහා තමයි ගුරු ග්‍රහයා සංක්‍රමණය වීම සිද්ධ වෙන්නේ. මේ 14 වෙනිදාට මිථුන රාශිය හරහා සංක්‍රමණය වෙනවා. රැකියාවට සෞඛ්‍යයට ඒ වගේම තමයි තමුගේ සම්බන්ධතාවලට විශේෂයෙන් බලපෑමක් ඇති වෙන කාලයක්. මේ හැම දෙයක්ම සඳහාම ජීවිතය අභියෝගාත්මක කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ ගෙවෙන කාලවකවානුව. මේ කාලෙදී මකර ලග්න හිමියන් විශේෂයෙන්ම ස්වයන් විනයක් පවත්වා ගත යුතු වෙනවා. විනයානුකූලව ජීවත් වීම වගේම ඉවසිලිවන්තව ජීවත් වීම තුළින් ප්‍රශ්න ගැටලු මගහැර ගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. සෞඛ්‍ය සම්බන්ධව ගැටලු තත්ත්වයක් ඇති වුණොත් ඉක්මනින් ප්‍රතිකර්ම අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් සතුරු කරදර ඇති වෙන්න පුළුවන් අනවශ්‍ය ගැටලු වලට යන්නේ නැතුව ඒවා වළක්වගෙන ජීවත් වෙන්න ගොඩාක් දුරට උත්සාහ කරන්න ඕනේ මෙන්න මේ කාලවකවානුව තුළ. ඒ වගේම තමයි බ්‍රහස්පති ග්‍රහයා ඔක්තෝබර් මාසයේදී කටක රාශියට සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. පුද්ගලික සම්බන්ධතාවල දියුණුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හවුල් ව්‍යාපාරවලට ඉතාමත් යහපත් කාලයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. අතීතයේ විසඳ ගන්න බැරි වුණ ගැටලු තත්ත්වයන් මෙන්න මේ කාලෙදී විසඳ ගන්න වලට අවස්ථාව සැලසෙනවා. ව්‍යාපාරික ගිවිසුම් අත්සන් කරනකොට ඒ වගේම පොදු ගනුදෙනු සඳහා ඒ දේවල් වලට යොමු වෙනකොට විශේෂ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. දැන් මම කියන්නේ කුම්භ ලග්න හිමියන්ට ගුරු සංක්‍රමණය වෙන බලපෑම සම්බන්ධව. ඉතින් ගුරු ග්‍රහයා, ඒ කියන්නේ බ්‍රහස්පති ග්‍රහයා මේ වෙලාවේදී කුම්භ ලග්න හිමියන්ගේ 5 වෙනි භාවයට වගේම 6 වෙනි නිවාස වලට තමයි ගමන් කරන්නේ. 5 වෙනි භාවය කියලා කියන්නේ ඔයාලගේ දරුපල සම්බන්ධ පෙන්වන ස්ථානයේ වගේම අධ්‍යාපනයේ සම්බන්ධව කියවෙන ස්ථානයේ. තමුගේ තියෙන නිර්මාණශීලීත්වය එළි දක්වන්න පුළුවන් වෙලාවක්. අධ්‍යාපනයෙන් සාර්ථකත්වයට පත් වෙන්න අවස්ථාව සැලසෙනවා. ඉගෙනීමේ අවස්ථාව වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තමුන්ගේ දරුවන්ට ඒ වගේම පවුලේ සමාජිකයන් ඉන්නවා නම් තරුණ අය. ඉතින් මේ තරුණ අයට මඟ පෙන්වන්න අවස්ථාව වැඩට හිමි වෙනවා. ඒ වගේම තමයි ඒ අයට නිසි උපදෙස් දෙන්න ඔයාලට අවශ්‍යතාවයක් ඇති වෙන කාලයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කටක රාශියට ගුරු ග්‍රහයේ සංක්‍රමණය ඔක්තෝබර් මාසය තුලදී සිද්ධ වෙනවා. රැකියාව කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙන කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. කාර්ය බහුලත්වය නිසා මානසික ආතතිය වැඩි වෙන්න පුළුවන් මේ අවස්ථාවේදී. මේ හේතුවෙන් සෞඛ්‍යමය ගැටලු තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ හින්දා ගොඩාක් වෙලාවට මනස සංසුන්ව තියාගන්න උත්සාහ ගත යුතු කාලයක්. ඊළඟට මම කියන්නේ මීන ලග්න හිමියන් සම්බන්ධව. මීන ලග්න හිමියන්ගේ බ්‍රහස්පති ග්‍රහයා, ඒ කියන්නේ ගුරු ග්‍රහයා 4 වෙනි භාවයට වගේම 5 වෙනි භාවයේ හරහා තමයි ගමන් කිරීම සිද්ධ වෙන්නේ. මේ 14 වෙනිදා 4 වෙනි භාවයේ හරහා සංක්‍රමණය වීමක් සිද්ධ වෙනවා. මේ වෙලාවේදී ස්ථාන මාරුවීම් වගේ දේවල් වෙන්න පුළුවන් හින්දා ඒ සඳහා අවධානය යොමු කරන්න ඕනේ කාලයක්. ඒ වගේම තමයි චිත්ත වේගය වැඩි වෙනවා. ඒ වගේම තමයි පවුලේ කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වෙන කාලයක්. නිවාස වගේම ඉඩකඩම් මිලදී ගැනීම මේ අවස්ථාවේදී සිදු වෙන්න පුළුවන්. ඔක්තෝබර් මාසයේදී ගුරු ග්‍රහයා 5 වෙනි භාවයට සංක්‍රමණය වීම හරහා ආදර සම්බන්ධතාවල ධනාත්මක වර්ධනයක් සිද්ධ වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික දේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු වෙනවා. ඒ වගේම තමයි දර්ශනීය වගේ දේවල් ඉගෙන ගන්න උනන්දුවක් දක්වනවා. තමුගේ පුද්ගලික ඉලක්ක කරා යොමු වෙන්නත් මේක අවස්ථාවක් කරගන්නවා.